good morning ඔයාලට හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි මේ උදේම ලෑස්ති වෙලා ඉන්නේ අනුරාධපුරේ යන තමයි. අපේ යාළුවෙක් කෙනා කිව්වා අපිව පික් කරගන්න. එයා එනකන් තමයි ඉතින් අපි මේ ඉන්නේ. මෙයා නම් චුට්ටක් නිදිමතේ තමයි ඉන්නේ තාම. ඉතින් ටික කාලයකට කලින් ඉඳන් ප්ලෑන් කරපු ගමනක් තමයි අපි මේ යන්නේ. අපි කුරුණෑගල පහුවෙලා ටිකකින් උදේ කෑම ගත්තා. හැබැයි මට ඒව නම් ඉතින් වීඩියෝ කරන්න බැරි වෙලා ළමයි. මොනවා වුණත් එක්කෙනෙක් නම් වාහනේට නැග වෙලා ඉඳලා හොඳට නිදාගත්තා. මටත් ඉතින් ඇත්තටම චුට්ටක් නිින්ද ගියා උදේ හැරුණ නිසා. අපි ඉතින් යමු අනුරාධපුරේට. අනුරාධපුරේට ගියපු ගමන් ඉස්සෙල්ලාම ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න තමයි ගියේ. නවතින තැනට යන්නත් කලින්. ඉතින් අපි වාහනේ පාක් කරපු හරියේ මල් ගන්න තිබුණ නැති නිසා අපිට මල් හොයන්න සෑහෙන දුර යන්න උනා. මේ ගමන් තමයි ඉන්නේ අපි තුන්දෙනා මල් හොයන්න යන ගමන්. ඉතින් කොහොම හරි අපි ශ්‍රී මහා බෝධිය වන්දනා කරලා දවල්ටත් කෑම කාලා තමයි අපි නවතින තැනට ගියේ. අපි ශ්‍රී මහා බෝධියට යනකොට ඇත්තටම ගොඩාක් අවුවයි. ඉතින් ඒ නිසා ඉක්මනට ශ්‍රී මහා බෝධිය වන්දනා කරලා අපි එතනින් පිටත් වුණා. ඉතින් අවුව ටිකක් සැර නිසා අපි නවතින තැනට ගිහිල්ලා හවස ආපහු ඉතුරු තැන් ටික බලන්න යන් කියලා තමයි ප්ලෑන් කරේ. ඉතින් දැන් නම් මේ හවස අපි මේ දැන් ඉස්සුරු මුනියට තමයි යන්නේ. මගේ ෆෝන් එකේ බැටරි ලෝ නිසා ඉතින් මට හැම තැනකම වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් අපි ඉස්සුරුමුණියට ගිහිල්ලා, රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා, ජේතවනාරාමයට ගිහිල්ලා, ඔයගේ තැන් කීපයකටම ගියා වන්දනා කරන්න. ඉතින් අද ටිකක් අපි ගියපු දවස් ටිකක් සෙනග හිටියා මං හිතන්නේ මොකද අපි ලොන් වීකෙන්ඩ් එකක් තමයි අනුරාධපුරේ ගියේ. ඇත්තටම ඔයගොල්ලන් අනුරාධපුරේ වන්දනා කරන්න එනවා නම් මම හිතන්නේ හවස් වරුව කියන එක තමයි හොඳ. මොකද ඇත්තටම දවල්ට ගොඩක් අවසරයිනේ. ඉතින් ඒ නිසා අපිට හවස් වරුවේ නිදහසේ වන්දනා කරලා යන්න පුළුවන්. ඉතින් කිරි ආහාර පූජාව කරන්න, ඒ කියන්නේ කිරි ආහාර සකස් කරන විදිහ ගැන මම YouTube එකේ වීඩියෝස් බලලම තමයි අවශ්‍ය බඩු ටික ලෑස්ති කරගෙනමයි මම ගෙදරින් ගියේ. ඒ නිසා ඉතින් ඒක ලේසි වුණා මට. මේ අපි රෑ අන්තිම රුවන්වැලි මහා සෑයටත් ඇවිල්ලා වන්දනාමාන කරලා තමයි ගියේ. රෑට ඉතින් රුවන්වැලි මහා සෑය ළඟ ගොඩාක් ලස්සනයි. ඉතින් කොච්චර හිටියත් ඇති වෙන්න නෑ. ඉතින් අපි ගොඩාක් රෑ වෙන්නේ නැතුව අපි නවතින තැනට ගිහිල්ලා නිදාගත්තා. මොකද පාන්දර හැරෙන්න ඕන නිසා. ඉතින් මේ නම් උදේ පාන්දර 4:15 විතර මම හැරුණා. හැරිලා කිරි ආහාර පූජාව ලෑස්ති කරන විදිහ තමයි මේ තියෙන්නේ. මම මේ හැම දෙයක්ම කලින් දවසේ ගෙදරින් එනකොට අරගෙන ආවා. අපි නතර වෙලා හිටපු තැන කිචන් එකක් තිබ්බා ඒගොල්ලන්ගේ වෙනම. කිරි ආහාර හදාගන්න අපිට පුළුවන්. ඉතින් මම කිරි ආහාර සකස් කරන වෙලාවේ නම් එතන කවුරුත් හිටියේ නෑ. මම විතරයි හිටියේ. ඒ නිසා ඉතින් මට නිදාසේ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ අපිට කිරි ආහාර සකස් කරගෙන පාන්දර 5:45ට වගේ රුවන්වැලි මහා සෑයට යන පිටත් වුණා. මේ ඉතින් ඒ යන අතර මග උදේ හරි ලස්සනයිනේ. බලාගෙන ඉන්න හිතනවා. ඉතින් කොහොම හරි රුවන්වැලි මහා සෑය ළඟ ලොකු සෙනඟක් හිටියා කිරි ආහාර පූජා කරන්න ඇවිල්ලා උදේම. ඉතින් අපි කිරි ආහාර පූජා කරලා මේ තිස්සාවැව ළඟට ගිහිල්ලා චුට්ටක් වෙලා කතා කර කර ඉඳලා ඉතින් එතනත් හරිම ලස්සනයි. එන්න නම් හිතෙන්නේ නැහැ. ඉතින් එතනටත් වෙලා ටිකක් වෙලා ඉඳලා අපි ඉතින් ආපහු අපි නවතිලා හිටපු තැනට ආවා. මොකද අද අපි පොළොන්නරුවට යනවා. පොළොන්නරුවට යන්නේ නම් විශේෂ වැඩකට. ඒ මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට පස්සේ කියන්නම්. ඉතින් අපි නවතින තැනට ගිහිල්ලා ලෑස්ති වෙලා පොළොන්නරුව යන්න තමයි ඉතින් අපේ අයිඩියා එක තියෙන්නේ ඊළඟට. ඉතින් මේ තියෙන්නේ අපි නතර වෙලා හිටපු තැන. මෙතන ලොකු වීඩියෝ එකක් නම් මට ගන්න බැරි වුණා. මෙතන contact number එකයි name එකයි මම පහලින් දාන්නම්. ඔයගලන්ටත් ඕනනම් පුළුවන් මෙතන contact කරගන්න. මොකද මෙතන ඉඳන් පූජා නගරයට ඇත්තටම ගොඩාක් ළඟයි. ඒ වගේම මේගොල්ලන්ගේ ඉතින් place එක service එකත් දෙකම හොඳයි. ඉතින් අපි මේ පොළොන්නරුව යන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. පොළොන්නරුව යන කාරණාව මම වෙන vlog එකකින් ඔයගලන්ට එක්ක share කරගන්නම්. ඉතින් එහෙනම් මේ vlog එකෙන් ගිහින් එන්නම්. bye bye.